ඔබ සැබට සුබ දවසක්. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පියුරු පිළිකා සම්බන්ධව. නමුත් වෙනම අංශයක් වන වැඩිමහලු අයට පියුරු පිළිකාවක් සෑදුන විට කළ යුත්තේ කුමක්ද කියන එක. මෙම වීඩියෝ කරන්න ප්‍රධානම හේතුවක් වුණේ මේ මෑතකදී වයෝවෘද්ධ කාන්තාවන් බොහෝ දෙනෙක් මගේ මේ පියුරු පිළිකා සම්බන්ධව මා සමුවීමට පැමිණි සිටියා. මේ සෑම අවස්ථාවකදීම මෙම වැඩිමහලු කාන්තාව පමණක් නෙවෙයි, ඒගොල්ලන්ගේ පවුලේ උදවියත් මේ සඳහා දක්වපු ආකල්පය, මෙම රෝගිය ප්‍රතිකාර සඳහා දක්වපු ආකල්පය බොහෝ දුරට වෙනස්. ඉතින් මම හිතුණා මේ වීඩියෝ කරලා ඔබ සියලු දෙනාම දැනුවත් කරන එක සුදුසුයි කියලා. ඉතින් මේ වීඩියෝ පුරාම රැඳී සිටින්න. ඊට අමතරව මගේ කැන්සර් ඉන් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. ඊට අමතරව මේක share කරන්න. මේක සමහර විට ඔබේ යාළුවන්ට, නෑමිතුරන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා. පළමුවෙන්ම අපි වයෝවෘද්ධ කාන්තාවක් කියන්නේ කවුද කියලා බලමු. මේක වයස් සීමාව, මේම වයසේ අගය එක එක ආයතන මත, එම නැත්නම් එක එක රටවල් මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් දල වශයෙන් අවුරුදු 65කට වඩා වැඩි කාන්තාවකට පියුරු පිළිකාවක් ඇති වුණොත් වයෝවෘද්ධ කාන්තාවකට ඇති වෙන පියුරු පිළිකාව වශයෙන් හඳුන්වන්න පුළුවන්. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා elderly breast cancer කියලා. මේක වයස අවුරුදු 65ක් කියලා ගන්න අගය ඉතාමත් දල අගයක්. ඒක සමහරලාට ඒම කාන්තාවගේ නිරෝගීකම මත මෙම අගයේ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ අවුරුදු 65කට වඩා වැඩි, එහෙම නැත්නම් අවුරුදු 70ක් 75ක්, එහෙම නැත්නම් වයෝවෘද්ධ කාන්තාවකට ඇති වෙන පියුරු පිළිකාවක් සාමාන්‍යයෙන් අනිකුත් පියුරු පිළිකා අතර වෙනසක් තියෙනවද කියලා. ඒ බොහෝ දුරට නෑ. නමුත් මේකේ තියෙන ප්‍රධානම හේතුව තමයි මේ වයෝවෘද්ධ කාන්තාවකට ඇතිවෙන පියුරු පිළිකා ඇති වෙන්නේ පියුරුවේ තියෙන සෛලවල වයස්ගත වීම නිසා. වයස්ගත වෙනවා කියන්නේ ඒකේ සෛලේ තියෙනවා ජානත් වයස්ගත වෙනවා. එතකොට ජානවල විකෘතිතාවයක් ඇතිවීමේ හැකියාව වැඩි වයසත් එක්ක. මොකද ඒක සෛල බෙදෙනකොට එහෙම සමහරලාට ඉතාමත් පහසුවෙන් ජානවල විකෘතිතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි බොහෝ විට වයස්ගත වෙනකොට ඇති වෙන පියුරු පිළිකා, එහෙම නැත්නම් පිළිකා විශේෂ සියල්ලම ඇති වෙන්නේ ජානවල වයස්ගත වීම නිසා මිසක් පිළිකාකාරකවල ක්‍රියාත්මක වීමටම නෙවෙයි. නමුත් අඩු වයසේදී බොහෝ දුරට අපිටම අවුරුදු 35 40 45 වෙනි කාලවලදී පියුරු පිළිකාවක් ඇති වෙනකොට ඒක බොහෝ දුරට හේතු වෙන්නේ පිළිකාකාරක වර්ග මෙම සෛලවල ජාන විකෘති කරන නිසා. ඒක තමයි ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව වයස්ගත වෙච්ච කට්ටියගේ පියුරු පිළිකා සාමාන්‍ය හැසිරීම අතේ ඇග්‍රෙසිව්නස් එක හැසිරීම අතින් තරමක් හොඳයි තරුණ වියේ ඇති වෙන පියුරු පිළිකා වලට වඩා. එතකොට මේවා අපි කිව්වට පස්සේ අපි බලමු සාමාන්‍යයෙන් කොහොමද මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ කියලා. ඉතින් වයෝවෘද්ධ කාන්තාව බොහෝ විට ගැටයක් ඇටට තමයි ලැබෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් වයස්ගත වුණාට පස්සේ ඒගොල්ලෝ තමාගේ පියුරුව ස්පර්ශ කිරීමෙන් හොදනකොට ඒ ගැන අවධානයක් යොමු නොකරන ඉඩ තියෙන නිසා සමහර අවස්ථාවලදී මේක තුවාලේ පසාරු කරගෙන ඇවිල්ලා අල්ස එකක් වෙන තුවාලයක් හැටියට තමයි ගෙදර කට්ටිය දැනගන්නේ. මොකද ඒකෙන් යම්කිසි ගඳක් වාහනය වෙනකොට තමයි දැනෙන්නේ මොන හරි තුවාලයක් ඇති කියලා. එතකොට බොහෝ කාන්තාවන්, වයස්ගත වෙච්ච කාන්තාවන් මා හමුවීමට පැමිණෙන විට ඒක තුවාලයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් බොහෝ විට ගැටයක් හැටියට තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ගැටේ බොහෝ කල් ගිය ඒවා. මොකද මේක වයස්ගත වුණාට පස්සේ තමාගේ ඇඟ පසඟ ගැන දක්වන අවධානය අඩු වෙන්න මේව වර්ධනය වෙන්න පුළුවන්. බොහෝ කාලයකට පසුව තමයි මේක හොයා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේක දැනගත්තට පස්සේ ඉතින් අපි කරන්න තියෙන පරීක්ෂණ සාමාන්‍යයෙන් පියුරු පිළිකාවට කරන පරීක්ෂණමයි. එතකොට අපි ඒක නිසා පියුරු අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් සහ මැමෝග්‍රැෆි එකක් කළ යුතුමයි. ඊට අමතරව අපි නීඩල් බයොප්සි එකක්, එහෙම නැත්නම් කෝ බයොප්සි එකක් මම ඒ සම්බන්ධ වීඩියෝස් මේ ඉස්සර කරලා තියෙනවා. ඉතින් ඔබ කැමති නම් ඒ පරීක්ෂණ වර්ග මොනවද කියන එක ඒ වීඩියෝස් බලන්න. එහෙම කරලා අපි මේක ස්ථිර කරගන්න ඕන මේක පියුරුවේ හටගත් පිළිකාවක් කියලා. එතකොට අපි ඊට පස්සේ අපි ප්‍රතිකාර කරන්නේ කොහොමද? දැන් මේ වෙනි අවස්ථාවකදී තමයි පවුලේ උදවියත් ඒ වයෝවෘද්ධ කාන්තාවනොත් පෙළඹෙන්නේ මේකට මුකුත් නොකරිමු අපි නැමැති නොයෙකුත් මතභේද ඇති වෙන්නේ මෙවැනි අවස්ථාවේදී. නමුත් අපි මේකෙදී කල්පනා කළ යුතු දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මෙම රෝගියාගේ ඇඟේ ක්‍රියාකාරීත්වය මොන ආකාරයටද තියෙන්නේ. සාමාන්‍යයෙන් සමහර අවුරුදු 75 80 වෙච්ච කාන්තාවන් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව නොයෙකුත් දේවල් තමාව ස්වාධීනව කරගෙන යන දේවල්.
සමහරලාට වාහන එලවන කට්ටිය ඉන්නවා, සමහරලාට රස්සාවක් රැකියාවක් කරන කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ඇඟ ඔත්පල වෙලා සමහරලාට වීල් චෙයර් එක රෝද පුටුවක එහෙම නැත්නම් කවුරු හරි ගේ උදව්වක් ඇතුව ගෙදර විතරක් ජීවත් වෙන කට්ටියත් ඉන්නවා. ඉතින් මේකෙදි අපි බලන්න ඕන ඇඟේ ඉතුරු අවයවවල ක්‍රියාකාරීත්වය මොන ආකාරයකටද තියෙන්නේ. ඊට අමතරව මෙම රෝගියා වෙන අසනීප වලටත් බෙහෙත් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් වෙන රෝග තියනවද? අපි හුඟක් වෙලාට තියෙනවා ප්‍රෙෂර් අමාරු තියෙනවා, හෘද වස්තුවේ ආබාධ තියෙන්න පුළුවන්, heart attacks හැදිලා හෘදාබාධ හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට පෙනහළු වල දුර්වලතාවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංශභාග වගේ රෝගී තත්ත්වයල තියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඳ ඔත්පල වෙලා තුවාල ආපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයට අපි බලන්න ඕන පළවෙනි එක සාමාන්‍යයෙන් තමාගේ ඇඟේ තියෙන අනිකුත් අවයවවල ක්‍රියාකාරීත්වය කොහොමද? දෙවෙනි එක තමයි තව වෙන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නවද? තුන්වෙනි එක තමයි එයාගේ quality of life. එයාගේ ජීවිතයේ ගුණාත්මක භාවය මොන විදිහටද තියෙන්නේ? එයාට මේ රෝගය පිළිකා රෝගය පැතිරෙන්න දීලා මේක කල්ගත වුණොත් එයාගේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවද? දැන් සමහර වයෝවෘද්ධ කාන්තාවන් ඇවිල්ලා කියනවා නෑ මේක මට කරන්න ඕනේ නෑ මම තව අවුරුදු 5ක් 10ක් වගේ ජීවත් වෙයි කියලා. නමුත් ඒ වෙලේ අවස්ථාවේදී කල්පනා කර යන්න ඕන මේ අවුරුදු 5 හෝ 10 ජීවත් වෙන 10 දී ඒ කාන්තාව අවුරුදු 8ක් හොඳ ගුණාත්මක භාවයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නැති වෙලා යන්න පුළුවන් මේ පියුරු පිළිකාව වර්ධනය වීමත් සමග. මොකද පියුරු පිළිකාව අවුරුදු 2ක් 3ක් යනකොට මේක තුවාලයක් බවට පත් වුණොත් එයාගේ ගුණාත්මක භාවය සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවා. ඒකට එයා බලාපොරොත්තු හිටියන අවුරුදු 10ක් ජීවත් වෙන්න හොඳින්. ඒක නැති වෙලා නම් සම්පූර්ණයෙන්ම මේ පියුරු පිළිකාවට ප්‍රතිකාර නොකර සිටීමෙන්. ඉතින් මේ කරුණු සියල්ලම අපි සලකලා බලලා තමයි අපි තීරණයක් ගන්න ඕන. අපි මේ රෝගියාට ප්‍රතිකාර කරනවද නැද්ද කියලා. ඉතින් මේක අපි වෙන විදිහකට කියනවා නම් අපි තරාදියකට දාලා සංසන්දනය කරලා බලන්න ඕන. මෙම රෝගය යන්න දුන්නොත් එයාගේ ශරීරයට බලපෑමක් ඇතිලා ගුණාත්මක භාවය අඩු වෙලා එයාගේ ඉස්සරහට තියෙන ආයුෂ ප්‍රමාණය අඩු වෙනවද? එහෙම නැත්නම් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවද කියලා. අපි හැම වෙලේම ඒක ප්‍රයෝජනයක් ලැබෙනවා නම් මේ සඳහා ප්‍රතිකාර කරන එක වඩාත් සුදුසුයි. අපි දැන් බලමු මෙම රෝගියාගේ වයෝවෘද්ධ කාන්තාවගේ පියුරු පිළිකාවක් කියලා ස්ථිර කරගත්තට පස්සේ අපිට මේ සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා. මේ හැම ප්‍රතිකාර ක්‍රමයකදීම අපි කල්පනා කරලා බලන්න ඕන ඒකේ ඇති වෙන අතුරු ආබාධ මොනවද? මේ අතුරු ආබාධ නිසා මෙයාගේ ජීවිතයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවද? ඊට අමතරව අපි දන්නවා වයසත් යනකොට අපි තියෙන අවශ්‍ය ප්‍රමාණය ඉතාමත් අඩු වෙගෙන යන්නේ. අපි කරන ප්‍රතිකාර වලින් මෙම අවශ්‍ය ප්‍රමාණය අඩුවක් නැතුව ඒ රෝගියාට ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ අවශ්‍ය කාලය අවුරුදු තව ඉස්සරහට අවුරුදු 5ක් තියනවා නම් අපිට අවුරුදු 5ට ඉස්සලා මේ පියුරු පිළිකාව නිසා මෙයාගේ ජීවිතේ නැති වෙනවා නම් අපිට ඒක වැඩි කරගන්න හැකියාවක් තියෙනවා නම් එවැනි අවස්ථාවකදී ප්‍රතිකාරයක් කරන එක සුදුසුයි. නමුත් අපි කරන ප්‍රතිකාරවලදී අතුරු ආබාධ නිසා එයාගේ ජීවිතයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා නම් එවැනි අවස්ථාවේදී අපි සංසන්දනය කරලා බලන්න ඕන මේක අපි කළ යුතුද නැද්ද කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්න පුළුවන් පහසුම ප්‍රතිකාර ක්‍රමය තමයි සත්කමක් කිරීම. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා හුඟක් වෙලාට පෞල් විදුලිය කතා කරන දෙයක් තමයි මෙම මගේ අම්මට දැන් වයස අවුරුදු 70යි 75යි. මෙම අම්මට සත්කමක් කරන්න සිහිනති කරන්න පුළුවන් කමක් තියනවාද කියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම අපි කල්පනා කරලා බලන්නේ වෙනනම් අපි පරීක්ෂා කරලා බලන්නේ එම රෝගියාගේ වයස නෙවෙයි. අපි ඒ වෙලේදී බලන්නේ මෙම රෝගියාගේ අනිත් අවයවවල ක්‍රියාකාරීත්වය. හෘද වස්තුව හොඳට වැඩ කරනවා නම්, පෙනහළු ක්‍රියාකාරීත්වය හොඳයි නම්, වකුගඩු ක්‍රියාකාරීත්වය හොඳයි නම්, එමනම් එම රෝගියාට සත්කමක් කිරීමට කිසිම බාධාවක් නැහැ. ඒක වයස මත නෙවෙයි සීමා වෙන්නේ. සමහර කට්ටිය ඉන්නවා අවුරුදු 40 දී වකුගඩු අක්‍රිය වෙලා. එහෙම නැත්නම් හෘදාබාධ 2-3ක් හැදිලා. පෙනහළු වලත් හොඳටම තුවාල වෙලා තියෙනවා නම්, එයා සිගරට් බොන කෙනෙක් නම් අපි එවැනි අවස්ථාවේදී යාව නිර්වින්දනය කිරීමේදී ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ සහ ඒකේ තියෙන භයානකකම වැඩි අවුරුදු 40 වුණත් අවුරුදු 75 එම රෝගී තත්ත්වවල නැති කාන්තාවකට වඩා. ඒක නිසා අපි මෙතනදී වයස නෙවෙයි අපි කල්පනා කරලා බලන්න හැම වෙලේම එයාගේ නිරෝගීකම. ඒකට එයා නිරෝගී නම් අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි නම් අපි මේකට කියනවා ජීරියාට්‍රික් ඇසෙස්මන්ට් එකක් කියලා. එහෙම නැත්නම් මේ වයසට අපි කරන අනිකුත් අවයවවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා බැලීමක් කරනවා. එවැනි අවස්ථාවේදී මම හිතන්නේ සත්කමක් කරන එක තමයි සුදුසු. අපි සත්කමක් නොකර හිටියොත් මෙම ගෙඩිය තුවාලයක් බවට පත් වෙලා
ඒ තුවාලෙන් ඉතාමත් ගඳක් ඇති වෙලා හැම පසාරු කෙරුවට පස්සේ ඇති වෙන වේදනාව ඉවස ගන්න බැරි වෙලා එයාගේ ජීවිතේ නැති වෙන්න පවා පුළුවන්. ඉතින් අපිට ඉතාමත් පොඩි සත්කමක්. අපි සමහරලාට මුළු පියවරම අයින් කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සමහරලාට අපි ගෙඩිය විතරක් අයින් කරුවත් ඇති. මොකද අපි කල්පනා කරන්නේ ඉදිරියේදී තව අවුරුදු 10ක් හෝ 15ක් මේව ජීවත් කරවීම විතරයි. එතකොට වෙන අවස්ථාවේදී අපි ලොකු සර්ජරි එකක් ලොකු සත්කමක් කරන්න ඕනේ නැහැ. ඒ ගැටිත් නම් තියෙන අපිට ගැටිත් විතරක් අයින් කරුවත් ඇති. එහෙම නැත්නම් අපිට පියවර පොඩි පියවර නම් පොඩි පියවරත් අයින් කළත් ඇති. සමහරවිට අපි කුද්දටි ගැන එච්චර අවබෝධයක් යොමු කරන්නේත් නැහැ. මොකද අපිට තියෙනවා නම් පේන්න තියෙනවා නම් අපි අයින් කරනවා. එහෙම නැත්නම් අපි ෆුල් ක්ලියරන්ස් එකක්. අපි අතයට තියෙන කුද්දටි ඉවත් කිරීම සම්බන්ධ මම වීඩියෝ කරලා තියෙනවා මේ ඉතින් ඒ වගේ ගිල නරඹන්න. අපි ෆුල් ක්ලියරන්ස් එකක්. එහෙම නැත්නම් කුද්දටි ඔක්කොම ඉවත් නොකර ඒ එළියේ තියෙන කුද්දටි කීපයක් විතරක් අයින් කිරීමේ අවශ්‍යව කරන්න පුළුවන්. ඉතින් අපි කරන සත්කම වයස අඩු රෝගියෙක්ට කරන සත්කමකට වඩා සැර බාල කරලා කරන සත්කමක්. ඒකෙන්ද මේ සම්බන්ධ බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට ඊළඟ ක්‍රමය තමයි ඕගොල්ලෝ සියලු දෙනාම දන්නවා කීමෝതെරපි කියන එක. පිළිකා දූලක එන්නත් වර්ග. ඒක බොහෝ දුරට සාමාන්‍ය වයස අවුරුදු 75ක් 80ක කාන්තාවක් නම් අපි එවැනි එන්නත් ක්‍රම භාවිතා කරන්න යන්නේ නැහැ. මොකද එන්නත් ක්‍රම භාවිතා කරුවොත් ඒවල තියෙන අතුරු ආබාධ අතුරු ප්‍රතිඵල ඉතාමත් වැඩි. ඒ වයසට ඔරොත්තු දීමට අපහසු වෙන්න ඉඩ තියෙන නිසා අපි එවැනි අවස්ථාවලදී කීමෝതെරපි භාවිතා නොකර ඉන්න තමයි බොහෝ විට උත්සාහ කරන්නේ. ඒකට අපි දැන් මම හම්බෙන්නේ නෝකට හුඟක් කට්ටිය හිතාගෙන ඉන්නවා දැන් පිළිකාවක් හැදුනා මට ඒකින්ද පිළිකාව නිසා මට මේ ප්‍රතිකාර කෙරුවා මගේ කොණ්ඩේ යනවා මගේ ඇඟ දුර්වල වෙනවා මම වමනේ දායි ඒ සියල්ලම අවශ්‍ය වෙන්නේ අපි කීමෝതെරපි දෙනවා නම් විතරයි. ඉතින් අපි කීමෝതെරපි දෙන්නේ නැත්නම් අපිට ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ දේ තමයි රේඩියේෂන්. විකිරණල්ලන එක. විකිරණල්ලන එක ඉතා අපහසු ප්‍රතිකාර ක්‍රමයක් නන් නෙවෙයි. ඒකෙදී සාමාන්‍යයෙන් පොඩි විකිරණ කීපයක් විතරයි දෙන්න තියෙන්නේ. බොහෝ විට වයසත් එක්ක සංසන්දනය කරනකොට දෙන විකිරණ ප්‍රමාණය පාලනය කරලා ඊට වඩා පොඩි අඩු ප්‍රමාණයකින් අපිට විකිරණ අල්ලන්නත් පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා මේ වයෝවෘද්ධ කාන්තාවන්ට. ඒක තමයි මම කිව්වා මේ වයෝවෘද්ධ කාන්තාවන්ගේ ඇති වෙන පිළිකා තරුණ වයසේ ඇති වෙන පිළිකාවට වඩා සමහර දේවල් වලින් වෙනස්කම් දක්වනවා. ඒක වෙනස්කමක් තමයි බොහෝ දුරට මේක හෝමෝන් සෙන්සිටිව්. එහෙම නැත්නම් කාන්තා හෝමෝන වලට සංවේදී වන පිළිකා ශෛල තියෙන විශේෂයක් තමයි හුඟක් බොහෝ විට දක්න ලැබෙන්නේ. අපි ඒවට කියනවා ER PGR පොසිටිව් කියලා. ඒකට ER PGR පොසිටිව් කියන පිළිකාවක් නම් අපිට පෙත්තක් භාවිතා කිරීමෙන් ටැමොක්සිෆෙන් වැනි පෙත්තක් භාවිතා කිරීමෙන් මෙම පිළිකාව පාලනය කරගෙන යන්න පුළුවන්. ඉතින් මම නැවතත් කියන්නම් අපි මේ ගෙඩිය පොඩි සත්කමක් කළා කුඩා සත්කමක් කළා ඒක අයින් කළා. ඒක තුවාලයක් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා අපි විජහට ඒක අයින් කළා. ඒක ER PGR පොසිටිව් කියන තත්ත්වයක තියෙනවා නම් අපි ටැමොක්සිෆෙන් ටැබ්ලට් එකක් භාවිතා කරලා පාලනය කරලා තියන්න පුළුවන්. එතකොට ඉදිරියේදී අපි මොනවද කරන්න ඕන? ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න උවමනාවක් නැහැ අවුරුදු 20ක් 30ක් මෙම රෝගියාව ෆලෝ අප් එකක් කරන්න ඕන කියලා. මොකද දැන්ටමත් අවුරුදු 70ක් 75ක් වගේ කාන්තාවක් නිසා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඉදිරි කාලේදී මෙයාගේ ජීවිතයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙන්න නොදී රැක බලාගෙන අනිකුත් රෝග වලටත් ඇතිවීම වළක්වාගෙන ඉදිරියට ගෙන යෑමයි. ඉතින් ඊතුරු කාලේ සන්තෝෂෙන් තියන්න නම් මම හිතන්නේ මම හිතනවා මේ පියුරු පිළිකාවක් වැළඳුන තියෙන වයෝවෘද්ධ කාන්තාවක් ඊටමත් හොඳ උපදේශක් ලබා ගන්න මේක වයසයි කියලා ප්‍රතිකාර නොකර ඉන්න එපා. මොකද මේකෙන් ලැබෙන සමහර වාසිදායක දේවල් බොහෝ තියෙනවා. ඉතින් ඒ විදිහට අනුගමනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මම නැවතත් කියන්නේ මගේ Cancer in Sri Lanka YouTube channel එක subscribe කරන්න. ඔබේ යාළුවන් සහ ඥාතීන් අතර මේක බෙදා ගන්න. මම ඉදිරියේදීත් හමු වෙනතුරු ඔබ සියල්ලටම සුබ දවසක්.